ලයිෆ් ඉන්ෂුරන්ස් කියන්නේ ජීවිතය රක්ෂණය කරන එකද? නැත්නම් වෙන දෙයක්ද? ජීවිතයක් රක්ෂණය කරන්න පුළුවන් කියලා ඔයාලා හිතනවද? මම අද ඔබෙන් පුංචි ප්‍රශ්නයක් අහන්නම්. ජීවිතයක් රක්ෂණය කරන්න පුළුවන් කියලා ඔයාලා හිතනවද? ඇත්තටම මනුෂ්‍ය ජීවිතයක් රක්ෂණය කරන්න බැහැ. එහෙනම් ඇයි මේ ලයිෆ් ඉන්ෂුරන්ස් කියලා එකක්? මොකද්ද මේ කියන්නේ? හොඳයි, අන්න ඒක දැනගන්න මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. ආයිබෝන්. මේ තමයි Insure Talk @lk. රක්ෂණය හා මූල්‍ය ශාස්ත්‍රයේ තියෙන වැරදි මත निराකරණය කරමින් සරලව සිංහලෙන් දැනුම ලබා දෙන channel එක. මිත්‍රවරුනි, වාහනයක් ඩැමේජ් එකක් වුණොත් ඒක අලුත් වැඩියා කරන්න පුළුවන්. එතකොට අපිට ඉන්ෂුරන්ස් කම්පැනියෙන් ඒ අදාළ වන්දි මුදල ගෙවනවා. ඒ නිසා දේපල රථ වාහන රක්ෂණය කරන්න පුළුවන්. හැබැයි ජීවිතයට මොනවා හරි වුණොත්, ජීවිත හානියක් වුණොත් ජීවිතය ආයි හදන්න පුළුවන්. ජීවිතය ආයි ගොඩනගන්න බෑ. ජීවිතය ආයි මොන තත්ත්වෙන්වත් හදන්නවත් ගොඩ ගන්නවත් බෑ. එහෙනම් ලයිෆ් ඉන්ෂුරන්ස් කියලා මේ කම්පැනි මොකද්ද කරන්නේ? අපි හිතමු වයස 35ක තාත්තා කෙනෙක් ඉන්නවා කියලා මාසෙකට ලක්ෂයකමාරක් තමන්ගේ ආදායම ගෙදර අරගෙන යන. ඒ ආදායමෙන් තමයි දරුවන්ගේ අධ්‍යාපන වියදම්, බැංකු ණය, ලීසින්, විදුලි බිල්, දුරකථන බිල්, බෙහෙත් ඇතුළු සියලු වියදම් කරන්නේ. හදිසියව මේ තාත්තාට අකාලේ ජීවිතෙන් සමුගන්න සිද්ධ වුණොත් ඒ ගෙදරට අහිමි වෙන්නේ ඔහුගේ ජීවිතේ පමණක්ද? නෑ. හැම මාසෙම ඒ ගෙදරට ආපු ලක්ෂයකමාරක ආදායම නතර වෙනවා. මෙන්න මේක තමයි සැබෑ ප්‍රශ්නේ. අන්න ඒ නිසා මම කියන්නේ ලයිෆ් ඉන්ෂුරන්ස් කියන්නේ ජීවිතය රක්ෂණය කරන එක නෙමෙයි. ඇත්තටම ලයිෆ් ඉන්ෂුරන්ස් එකකින් කරන්නේ ඒ පුද්ගලයා ගෙදරට ගෙන ආපු ආදායම ආරක්ෂා කරන එක, ඉන්කම් එක ප්‍රොටෙක්ට් කරන එක. ඒ කියන්නේ පුද්ගලයෙකුගේ ආදායම අහිමි වීමෙන් ඒ ෆැමිලි එකට වෙන ආර්ථික අවදානම ආරක්ෂා කරන එක තමයි. ඉතින් අද ඉඳලා කවුරු හරි ලයිෆ් ඉන්ෂුරන්ස් කියන්නේ ජීවිතය රක්ෂණය කරන එක කියලා කිව්වොත් ඔබට විශ්වාසයෙන් කියන්න පුළුවන් නැහැ. ලයිෆ් ඉන්ෂුරන්ස් කියන්නේ ඉන්කම් එක ප්‍රොටෙක්ට් කරන එක තමයි කියලා. ඒ කියන්නේ පවුලේ ආදායම සුරක්ෂිත කරන එක කියලා. හොඳයි, මගේ ඊළඟ වීඩියෝ එකේ මම කියලා දෙන්නම් කොහොමද හරියටම ඉන්කම් එක ප්‍රොටෙක්ට් කරන්න කියලා. ඉතින් මෙවැනි දැනුම සරලව සිංහලෙන් දැනගන්න කැමති නම් ඔබත් අදම Insure Talk @lk channel එක subscribe කරන්න. මේ පණිවිඩය වැදගත් කියලා හිතෙනවා නම් ඔබත් කැමති කෙනෙකුට මේක share කරන්න. නැවත හමු වෙනතුරු ඔබ සැමට සුරක්ෂිත හෙට දවසක් වේවා.